හරි ඔන්න හොම යාවේ ඊයේ රෑ ඉඳලා අපි ආවා ජාපනයට. අපි මේ ඉස්සලාම ඇවිල්ලා ඉන්නේ යාපනයේ චෙල්ලනායක මොඩිටෝරියම් එක ගාව. ඉතින් චෙල්ලනායක මොඩිටෝරියම් එකේ අද විශේෂ වැඩසටහනක් සිද්ධ වෙනවා. විශේෂ වැඩසටහනක් ඇතුලේ තියෙනවා. ඉස්සෙල්ලා අපි බලමු මේ චෙල්ලනායක මොඩිටෝරියම් එක විශේෂ වෙන්නේ මොකටද කියලා. හරි අපි ඔඩිටෝරියම් එක ඇතුළටම ගිහිල්ලා බලමු. 1898 උපත ලබන එතුමා තමන්ගේ ජීවන දිවියෙන් 1977 සමුගන්නවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනි 1947 ඉඳලා 1977 වෙනකන් පාර්ලිමේන්තු සභිකයෙක් විදියට චෙල්ලනායක මහතා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඊටත් වඩා විශේෂම දේ තමයි ඉලංගයි තමිල් අරසු කච්චි කියන දේශපාලන පක්ෂයේ නිර්මාතෘවරයා වන්නේ චෙල්ලනායක මහත්මයා. ඉතින් මේ වැඩසටහන තියෙන්නේ චෙල්ලනායක මහත්මයා වෙනුවෙන් ඉදි කරපු මේ ඔඩිටෝරියම් එක ඇතුලේ. අපි ඔඩිටෝරියම් එක ඇතුළට ගිහිල්ලා කතා කරමු. එදදාස් 990 ඔක්තෝබර් මාසේ 31 ඒ කියන්නේ හරියට මීට වසර 35කට ඉස්සෙල්ලා අද වගේ දවසක LTT සංවිධානයේ විසින් LTT සංවිධානය තමයි ඒ වෙනකොට යාපනයේ දිස්ත්‍රික්කය පාලනය කරේ ඔවුන්ගේ අතේ තමයි පාලනය තිබුණේ. LTT සංවිධානය විසින් යාපනයේ දිස්ත්‍රික්කයේ හිටපු විශාල මුස්ලිම් ජනතාව ප්‍රමාණයක් යාපනයේ දිස්ත්‍රික්කයෙන් පළවා හරින ලද දිනේ විදිහට සඳහන් වෙන්නේ ඔක්තෝබර් මාසේ 31. සාමාන්‍යයෙන් වාර්තාවල තියෙන ආකාරයට 50000ක විතර මුස්ලිම් ජනතාව ප්‍රමාණයක් යාපනයේ දිස්ත්‍රික්කයේ ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා 1990 LTT සංවිධානය විසින් පළවා හැරිය කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි බොහෝ සමාජ ක්‍රියාකාරකයන් මේ වගේම මේ පිළිබඳව තොරතුරු රැස් කරන මේ පිළිබඳව නිතරම කතා කරන බොහෝ අය කියන්නේ මුස්ලිම් ජනතාව 80000ක් පමණ ඒ වෙනකොට යාපනයේ දිස්ත්‍රික්කයේ හිටියා. ඉතින් LTT සංවිධානය 80000ක විතර ප්‍රමාණයක් ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා මේ විදිහට යාපනයේ දිස්ත්‍රික්කයෙන් පළවා හැරිය කියලා තමයි සඳහන් කරන්නේ ඔවුන්. සංඛ්‍යාලේඛන දෙක අතර පරස්පර ප්‍රභාවයක් තිබෙනවා. කෙසේ වෙතත් ඒ සිදුවීම සිදු වෙලා හරියටම අදට අවුරුදු 35ක් වෙනවා. තුලගෙනියන ප්‍රදේශවල තමිල් ජනතාවගේ ඡන්ද ලබාගත්තු දෙමළ ජාතික සන්ධානයේ DNA එකෙන් වරින් වර ප්‍රකාශ කරලා තියෙනවා මේ මුස්ලිම් මානසිකව LTT එකෙන් කරපු අපරාධ පිළිබඳව කනගාටු වෙනවායි කියලා. ඉතින් අපි මේ සහයෝගීතාවය කියන එකයි පොදු මේ එකට වැඩ කරන එකයි වැඩි වර්ධනය කරගන්න කියන ඉල්ලීම තමයි. චෙල්ලනායක මොඩිටෝරියම් එකේ අද මේ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක තිබුණේ. ඉතින් ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මුජිබර් හරිම බිසි. මම මුජිබර්ව ටික වෙලාවකට අල්ලගත්තා අපේ කතාව අහන්න මොකද්ද අද මෙතන උනේ කියලා අහන්න. මුජිබර් ඇත්තටම මොකද්ද අද මෙතන තිබිච්ච ප්‍රෝග්‍රෑම් එක? ඇයි මේක තිබ්බේ? ඔව් මෙතන තිබ්බේ 90 මෙහි ඉඳලා මුස්ලිම් අය එළවෙන් පස්සේ LTT එළවෙන් පස්සේ දැන් අද අවුරුදු 35න් පස්සේ මෙතනින් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ
මෙහි ඉඳලා එළව පුත්තලමට ගිහින් මුස්ලිම් අය සායත් මෙහෙ මන්න උතුරේට ඇවිල්ලා නැවත පදිංචි කරන්න ඕනේ. ඒගොල්ලෝ ගිහින් නිසා ඒකට අපි සමාව ඉල්ලුවා කියලා දෙමළ මිනිස් ඔක්කොම එකතු වෙලා මෙතන ඒක සමාව ඉල්ලුවා. ආයිත් මේ වෙන්නේ මේ විදිහට මේ මොකද වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා මමත් ඉල්ලනවා උතුරේ ඉඳලා ගිහිලා පුත්තලම හරි අනුරාධපුර පානන්දුර ඒ තැන් වල ජීවිත කරන මුස්ලිම් අය ආයිත් මෙහෙ ඇවිල්ලා නැවත පදිංචි කරන්න මෙහෙ ඉන්න මුස්ලිම්යත් එක්ක දෙමළ ජනතාවත් එක්ක අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ උතුරේ ආයිත් අපි ජීවිතය කොන්දර ගෙනියන්න පුළුවන් කියලා අපි හිතනවා. මේ සහජීවනය ලංකාව පුරාම ඇති වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන් අපිත් මමත් ඉල්ලනවා මේ ලංකාව පුරාම මෙහෙම සහජීවනය ඔක්කොම මුස්ලිම් දෙමළ සිංහල ජනතාව ඔක්කොම එකතු වෙලා මේ ලංකාව ගොඩනගමු කියලා තමයි මමත් කියන්නේ. ඒ ඔක්කොම අපි ඒ ඔක්කොමට අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු කියලා අපි මමත් ඉල්ලනවා. thank you. යාපනයේ උසාවිය අසල තියෙන ස්මාරක දෙකක් තමයි මේ ඔබ දකින්නේ. එකක් ළඟම තමයි මේ ස්මාරක දෙකම තියෙන්නේ. එකක් ජනමාධ්‍යවේදීන් සිහිපත් කිරීම සඳහා, අනිත් එක තමයි විජය කුමාරතුංග මහතා LTT සංවිධානයේ සතාසිවම් ක්‍රිෂ්ණ කුමාර යන පුද්ගලයා හම්බෙච්ච ස්ථානයේ විදියට තමයි මේ ස්මාරක දෙක මේ ස්ථානයේ ඉදි කරලා තියෙන්නේ. යාපනයේ බලකොටුව ගාව සන්සෙට් පැහැදිලිව බලන්න පුළුවන්. හැබැයි අපි යනකොට පරක්කුයි. අවසාන ටික තමයි බලන්න පුළුවන් උනේ. ඒ වගේම තමයි කොටුව ඇතුළට හවස 6න් පස්සේ යන්න අවසර ලැබෙන්නේත් නැහැ. ඒ නිසා අපිටත් සිද්ධ වුණා ගේට්ටුව ගාවට ගිහින් විතරක් බලන්න. අපි යාපනයේ ටුවර් එකේ දෙවැනි දවස තමයි අද. දෙවැනි දවසේ අපි කිලිනොච්චියට ඇවිල්ලා ඉන්නවා. කිලිනොච්චියේ තවත් විශේෂ තැනක් තමයි මේ ඔයාලට පේන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන්. මේ තමයි පීස් ගැලරි එක. මේකේ කිලිනොච්චි ප්‍රදේශය ගැන, ඒ වගේම යුද්ධය ගැන, යුද්ධය තිබිච්ච කාලේ පිළිබඳව සමහර විස්තර, සමහර දේවල් මේකේ ෆොටෝස් වලින් මේගොල්ලෝ පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒ කාලේ මිනිස්සු ජීවත් වෙච්ච විදිය, ඊට පස්සේ යුද්ධයෙන් පස්සේ ඒගොල්ලන්ට මොන වගේ තත්ත්වයක්ද ඇති වුනේ, ඒ වගේ දේවල් මේකේ පෙන්වන්න මේගොල්ලෝ මේ ගැලරි එකේ ෆොටෝස් වලින් පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම සමහර රචකයෝ ලියපු කවි, නිසදැස, ඒ වගේ දේවලුත් මේගොල්ලෝ පැත්තකින් පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ගැලරි එකේ ඉස්සරහාම එනකොට මේගොල්ලෝ මේ ඉස්සලාම ෆොටෝස් කියන බෝඩ් එකෙන් ෆොටෝග්‍රැෆර්ස්ලා 4 දෙනෙක්ගේ පික්චර්ස් මෙතන දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ විස්තර මෙතන දාලා තියෙනවා. මේගොල්ලෝ කියන විදිහට
මේ ෆොටෝග්‍රැෆර්ස්ලා ගත්ත ෆොටෝස් තමයි මේ පීස් ගැලරි එකේ මේ විදිහට ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. அந்த தாக்குதலை நம்மிட்ட பாதிப்புகட்ட விளைவுகள் இதில் காட்டப்பட்டிருக்கு. ඉදිල මෙතන තියෙන මේ පින්තූර වලින් කියන්නේ 2008-2009 වර්ෂවල යුද්ධ නිසා ඇතිවෙච්ච විනාශයේ මේ ප්‍රදර්ශන දේවල්. இது எல்லாமே இப்போ இல்லை, எல்லாத்தையும் ரிமூவ் பண்ணியாச்சு, எல்லாமே அகற்றப்பட்டாச்சு. ஆனால் அந்த அகற்றல் வந்து இங்கே வந்து இந்த குடும்பத்துக்கும் இந்த பரம்பரைக்கு இந்த இவருக்கு வந்து அது அகற்றப்படும். அந்த பரம்பரை வரமே அந்த நினைவுகள் வைக்கிறதுக்கும், ஆனால் இது ஃபுல்லாகவே அடையாளங்கள் இல்லாமல் இருக்கும். මේ පින්තූර ටිකේ තියෙන දේවල් ටික ඔක්කොම දැන් වෙනස් වෙලා ඉවරයි. මේක එතනින් ඉවත් කරලා මේ අලුතින් දේවල් ඉදි කරලා ඒක වෙනස් කරලා ඉවරයි. හැබැයි මේ පින්තූරේ ඉන්න එක්කෙනාගේ හෝ එයාට අයත් පවුලේ අයගේ ඒ මතකය තාම ඒ විදිහටම තියෙනවා. එතනින් ඒක ඉවත් කරන්න බෑ. මේ ටික ඉවත් කරන්න වෙන්න පුළුවන්. හැබැයි මේ පින්තූරේ තියෙන අයගේ පවුලේ අය හා අනික් මේ ඒ ආශ්‍රිත අයකින් හිත්වල තියෙන දේවල් එහෙමම පවතිනවා. இது இங்கே மட்டும் இல்லை, நாங்கள் இதுக்காக குறிப்பாக வடமாநிலத்தில் மட்டும்தான் இது நடந்துட்டு இல்லை. அங்கால நாங்கள் பார்க்க போனோம், அங்கே இழப்புகள் இப்படி இருந்தாலும் இப்படியான இழப்புகள் விட இது வந்து அப்படி மறக்காம தான் நாங்கள் இராணுவத்திலையும் நிறைய பேர் வந்து கால்கள் வந்து அப்படி இருக்கிறாங்க. அவங்களோட குடும்பம் சார்ந்தும் அது மாறாமல் அப்படியே இருக்கு. මේක උතුරු පළාතට විතරක් නෙමෙයි දකුණටත් අදාළ වෙනවා. දකුණු පළාතේදී මෙවැනි දේවල් මාරු වෙන්න පුළුවන්. දකුණු පළාතේ හමුදාවේ අය වෙන්න පුළුවන්, වෙනත් අයට වෙන්න පුළුවන්. මෙවැනි විනාශයක් වෙලා තියෙනවා. ඒක අදටත් ඒ විදිහටම පවතිනවා. කිල්ලොච්චි පීස් ගැලරි එක තියෙන තැන එදා දිනයට විතරක් සූදානම් කරපු තවත් විශේෂ ඡායාරූප ප්‍රදර්ශනයක් තිබුණා. ඒ ෆොටෝ එක්සිබිෂන් එක සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරලා තියෙන්නේ තරුණ කණ්ඩායමක් එකතු වෙලා. එයාලා ප්‍රදර්ශනයෙන් තනිකරම ඉලක්ක කරලා තිබුණේ මේ උතුරු මුස්ලිම් ජනතාවට 1990 සිද්ධ වුණු ඒ දරුණු ඛේදවාචකය. ප්‍රදර්ශනයේ තිබුණු හැම ෆොටෝ එකක් ගැනම මේ යං ටීම් එක අපිට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම එයාලා මේ වැඩේට සෑහෙන මහන්සි වෙලා තියෙනවා.